සුබ දවසක් ඔයාලට වෙනද වගේ මටත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ මාළු සෑන්ඩ්විච් හදාගන්න විදිහ. මේක හදන්නත් ලේසි වගේම රසම සෑන්ඩ්විච් එකක්. ගෙදර පාටි එකදී ට්‍රිප් එකක් කරගෙන යන්න වුණත් ඔයාලට මේ රෙසිපි එක try කරලා බලන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. වෙනද වගේම අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම මම description box එකේ දාලා තියන්නම්. මම මෙතන ලොකු සැමන්ටින් එකකින් කොටසක් අරගෙන තියෙනවා. ග්‍රෑම් 150ක් තියෙනවා මෙතන. මේකේ කටු අයින් කරලා මේ ටික හොඳට පොඩි කරගන්න. සැමන් වෙනුවට ඔයාලට මාළු තම්බලා අරගෙන මේ සෑන්ඩ්විච් එක හදාගන්නත් පුළුවන්. මේ ටික හොඳට පොඩි වුණාට පස්සේ මම මේකට සාමාන්‍ය ප්‍රමාණයේ ලුණු ගෙඩියක් මේ වගේ පොඩිවට කපාගෙන එකතු කරගන්නවා. ඒ වගේම අමු මිරිස් කරල් 3ක් පොඩිවට කපාගෙන එකතු කරගන්නවා. ඒත් එක්කම බටර් මේ සැහැඳි 3කුත් එකතු කරගන්න. බටර් ටිකක් වැඩිපුර දාගන්න පුළුවන් නම් රස වැඩි. බටර් නැත්නම් ඔයාලට මාගරින් උනත් එකතු කරගන්න පුළුවන්. දැන් මේක පේස්ට් එකක් වගේ වෙනකන් හොඳට මිශ්‍ර කරගන්න. ඔයාලට කැමති නම් මේකට මයෝනීස් නැත්නම් අබ ක්‍රීම් උනත් එකතු කරගන්න පුළුවන්. අන්තිමට මම මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු දාගනිද්දී ඔයාලා පරිස්සමෙන් ලුණු දාගන්න. මොකද සැමන් වලත් ලුණු ගතිය තියෙන නිසා. ඒ වගේම ගම් මිරිස් කුඩු තේ හැඳි පාගෙකුත් එකතු කරගන්නවා. මේ ටිකක් දාගෙන ආයෙත් මේක හොඳට මිශ්‍ර කරගන්න. දැන් අපේ ෆිලින් එක ලෑස්ති. ඉතින් ඔයාලට මේ ප්‍රමාණයෙන් පාන් ගෙඩි 2ක වගේ සෑන්ඩ්විච් හදාගන්න පුළුවන්. මේ විදිහට පාන් පෙත්තක් අරගෙන මිශ්‍රණය පාන් පෙත්තේ වටේටම ගා ගන්න. මං අනිත් පාන් පෙත්තේ මේ විදිහට බටර් ටිකක් ගා ගන්නවා. දැන් මේ හදාගත්ත පාන් පෙති දෙක මේ විදිහට තියාගෙන ඔයාලට කැමති හැඩයකට කපලා පිළිගන්නන්න පුළුවන්. මං අද මේ සෑන්ඩ්විච් වල පාන් වාටි කපන්නේ නැහැ. ඔයාලා පාන් වාටි කන්න කැමති නැත්නම් පාන් වාටි කපලා සෑන්ඩ්විච් ටික පිළිගන්නන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ සෑන්ඩ්විච් ටික හදාගන්න විනාඩි 5ක් වගේ පොඩි කාලයක් යන්නේ. හරිම ලේසියෙන් රසට මේ වගේ සෑන්ඩ්විච් ටිකක් ඔයාලටත් හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එකටත් ඔයාලා කැමති නම් ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.